ආයිබෝවන් නංගිල මල්ලිලා. අද අපි කතා කරන්න යන්නේ එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවෙන් ඉන්න ශිෂ්‍යයන්ට තව කරන්න අවශ්‍ය ගොඩක් වැදගත් දෙයක් පිළිබඳව. අපි හිතමු ඕගොල්ලෝ දැන් අපාර්ට්මන්ට් එකක් හරි හවුස් ෂෙයා එකක් හරි අරගෙන ඕගොල්ලෝ දැන් එතන පදිංචියට ආවා. ආවම ඔයා මුලින්ම කරන්න ඕනේ එක කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔයා හොයාගන්න ඕනේ නිකන් ලංකාවේ විදිහට කිව්වොත් නිකන් ඩිස්පෙන්සරියක් වගේ එකක්. ඒ කියන්නේ ඩොක්ටර් කෙනෙක් හරි ඩොක්ටර්ස්ලා කීප දෙනෙක් හරි ඉන්න ඒක මෙහි කියන්නේ GP ප්‍රැක්ටිස් එකක් කියලා. ඒ කියන්නේ ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලා ඉන්න තැනක්. ඉතින් ඕගොල්ලෝ ඔන්ලයින් හොයන්න පුළුවන් ඔයාගේ ඉන්න අපාර්ට්මන්ට් එකට ළඟම තියෙන්නේ කොයි එකද කියලා. ඊට පස්සේ එතනට ඔයාගේ පාස්පෝර්ට් එකත් අරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ මතක ඇතුව මේ GP ගේ ප්‍රැක්ටිස් එකේ රෙජිස්ටර් වෙන්න. එතකොට ඒ කියන්නේ ඕගොල්ලන්ට මොකක් හරි පොඩි අසනීපයක් හැදුනාම එම ඕගොල්ලෝ මුලින්ම යන්න ඕනේ මේ GP ප්‍රැක්ටිස් එකෙන් තමයි බෙහෙත් ගන්න. දැන් ඊට අමතරව අපේ ලංකාවේ ඉඳන් එන ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි මේ ඩෙන්ටිස්ට්ලා. ලංකාවට වඩා ගොඩාක් ගණන් ප්‍රයිවට් ඩෙන්ටිස්ට්ලා එංගලන්තේ. ඉතින් ගොඩක් වැදගත් අර GP ප්‍රැක්ටිස් එකේ රෙජිස්ටර් වුණා වගේම ඔයාට ළඟ පාත ඉන්න NHS කියන්නේ මේ රටේ රාජ්‍ය සෞඛ්‍ය සේවය NHS සේවා සපයන ඩෙන්ටිස් කෙනෙක් ගාව මතක ඇතුව ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න. ඒ කිසිම කෙනෙක් රෙජිස්ටර් වෙනවට සල්ලි අය කරන්නේ නැහැ. මොකද හදිසියෙවත් දතක අමාරුවක් ඇවිල්ලා හරි දතක් කැඩිලා හරි මොකක් හරි දත් ප්‍රශ්නයක් ආවොතින් ඕගොල්ලන්ට ප්‍රයිවට් ඩෙන්ටල් ට්‍රීට්මන්ට් කරන්න ගියොත් විශාල මුදලක් වැය වෙන නිසා. මොකද NHS ට්‍රීට්මන්ට් ගන්න යනවා නම් ඕගොල්ලෝ ඩෙන්ටිස් කෙනෙක් ගාවට එතකොට ඒ බෑන්ඩ්ස් තුනක් තියෙන්නේ. එතකොට මම හිතන්නේ පළවෙනි බෑන්ඩ් එක පවුම් 50යි ඊළඟට 100 ගාණක් ඊළඟට 300 ගාණක් වගේ එහෙම බෑන්ඩ්ස් තුනක් යන්නේ. එතකොට ඒ බෑන්ඩ් එකකට අනුව ඕගොල්ලන්ට කරන ට්‍රීට්මන්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට අපි හිතමු දතක් පුරව ගන්න හරි දත් සුද්ධ කරන්න හරි සාමාන්‍යයෙන් පවුම් 50ක් වගේ වියදමක් යනවා මේ 2025 බලනකොට. ඉතින් ප්‍රයිවට් කරන්න ගියොත් ඕකටම විශාල මුදලක් යන්න පුළුවන්. ඒක නිසා ඉතාමත්ම වැදගත්. මොකද දත් අමාරු ඔයාගේ GP ගාවට යන්න බෑ. දත් රිදෙන්න ගත්තොත් GP ඒකට ඔයාට පේන් කිලර්ස් මුකුත් ඒ වගේ බෙහෙත් දෙන්නේ නැහැ. ඒකින්ද ගොඩක් වැදගත් ඔයගොල්ලෝ ඩෙන්ටිස් කෙනෙක් ගාවත් රෙජිස්ටර් වෙන එක.